හායි යාළුවනේ අද මම ගෙනාවේ මේ පිල්බීස් නැත්තම් පෙතිමුර්ගයා ගැන පුංචි විස්තරයක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. පෙතිමුර්ගයා ගැන අපිට බැටල් ත්‍රූ ද හෙවන්ස් නවල් එකේ චැප්ටර් 1252 දී බලා ගන්න පුළුවන්. මේ පෙතිමුර්ගයා අවම වශයෙන් පෙති යකුණු නැත්තම් පිල් ලයිට්නින් වර්ණ 8ක් සහිත 8 වන මට්ටමේ පිල් එකක් වන නිසා ඉතාමත් වටිනා දෙයක් වෙනවා. ඉතින් මේ ඖෂධය නිසි ලෙස සකස් කරලා තියෙනවා නම් ඉක්මනින් හෝ පසුව ටියර් 9 වන මට්ටමේ දුර්ලභ වටිනා පිල් එකක් බවට පත් කරන්නත් පුළුවන්. පෙතිමුර්ගයට ස්වාභාවිකවම හැඩයක් තියෙනවා. ඒකට හේතුව ඇල්කෙමිස්ට් කෙනෙක් විසින් මෙම පිල් එක නිර්මාණය කිරීමට භාවිතා කරන ලද අමුද්‍රව්‍ය නිසා. විශේෂම දේ තමයි මේ පිල් එකට බුද්ධියක්ද තියෙන එක. ඉතින් මේ පිල් එක යම්කිසි කෙනෙකු ලබා ගත්තොත් වසර 10ක හෝ වසර 100ක පුහුණුවකට සමාන බලයකින් ඉහළ යනවා. ඒ තරම් වටිනා දුර්ලභ පිල් එකක් තමයි මේක. ඉතින් ෂෝයන්ට නම් මේ පිල් එක හම්බ වෙන්නේ පුරාණ නටබුන් මතුවන අවස්ථාවේ ඩූෂෙන් මන්දිරයේ තියෙන පිල් ශාලාවෙන්. ඉතින් මේ පිල් එක ෂෝයන්ට ලේසියෙන් ලබා ගන්න වෙන්නේ නැහැ. මොකද මේ පෙතිමුර්ගයා පිල් ආහාරයට ගන්නවා. ඒ නිසා ෂෝයන් මේ පෙතිමුර්ගයාට 4 වන මට්ටමේ පෙති ආහාරයට ගැනීමට ලබා දුන්නත් ඒව ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ 4 වන මට්ටමේ පිල් මේ මුර්ගයා පහත් ලෙස සලකන නිසා. මේ වෙලේ කනගාටුවෙන් වුණා ෂෝයන් එයා ළඟ තියෙන 6 වන මට්ටමේ වගේම 7 වන මට්ටමේ වටිනා ඖෂධ පෙති මේ පෙතිමුර්ගයාට අකමැත්තෙන් වුණත් ආහාරය සඳහා දෙන්න වෙනවා. ඉතින් පෙතිමුර්ගයා නම් මේවට ගොඩක් කැමති වෙනවා. මොකද මේවා ඉහළ මට්ටමේ පෙති නිසා. ඉතින් මේ පෙතිමුර්ගයාට ස්වරූපයක් වගේම බුද්ධියක් තියෙන නිසා මේ පෙති ආහාරයට ගත්තා ෂෝයන්ට පක්ෂපාති වෙන්නේ නැහැ. ඒ වුණත් මේ පෙතිමුර්ගයා මේ වෙනකොටත් 6 වෙන මට්ටමේ පෙති 20කට වඩා වගේම 7 වන මට්ටමේ පෙති 8ක් විතර ආහාරයට අරගෙන. ඉතින් මේ දෙයට නම් ෂෝයන්ගේ කණ්ඩායමේ කට්ටියට කටු අනිනවා වගේ. මොකද මේ පෙතිවල වටිනාකම මේ අය දන්නවනේ. මේ වෙලේ පෙතිමුර්ගයාගේ ආධ්‍යාත්මික භාවයෙන් ෂෝයන් ළඟ තියෙන එක්තරා පෙත්තක් දකින්න පුළුවන් වෙනවා. ඒ පෙත්ත තමයි පිල් තරගයේදී ෂෝයන් නිර්මාණය කරපු අස්ථි වර්ධනය වන රුධිර වියලන පෙත්ත. මේ පිල් එක 8 වන මට්ටමේ නිසා පෙතිමුර්ගයා ඉබේම ෂෝයන්ට කීකරු වෙනවා. ඉතින් යාළුවනේ මේ දේවල් තමයි පෙතිමුර්ගයා ගැන කියන්න තියෙන්නේ. මේ වගේ බැටල් ත්‍රූ ද හෙවන්ස් සම්බන්ධ වැදගත් වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අද වීඩියෝ එක සමාප්තයි. ඔයාලට සුබම සුබ දවසක්.